Hi guys, ඔන්න අද අපි සෙට් වෙලා ඉන්නේ Horror Tale Part 2 ගේම්ප්ලේ එකට. Part 1 එකත් බලලම එන්න. හොඳයි ඉතින් මතක ඇතිනේ කට්ටියට අපි ගිය පාර වීඩියෝ එකේ මෙතනින් තමයි නැවතුනේ. අර ටැංකියට අපි තෙල් ටික දාගත්තට පස්සේ අපි යන්න ඕනේ මෙන්න මෙතන යතුරක් තියෙනවා. ඒ යතුර අරගෙන උඩට යන්න. මෙතන දොර අරගෙන අපිට මෙතන පල්ලෙහා දොරක් ඇතුළට යන්න තියෙනවා කාමරයක් ඇතුළට. ඒ දොර අරගන්න මෙන්න මේ මැෂින් එක ඔන් කරගන්න ඕනේ. ඒ දොර ඔය කැපෙනවා පේන ලීය තියෙනවනේ. අන්න ඒකෙන් හරස් වෙලා තිබ්බා. අර තෙල් ටික දාලා තමයි අපි මැෂින් එක වැඩ කරගෙන ඕක ඔතනින් අයින් කරේ. හරි අපි මෙතනින් ගත්ත අඬුව අපි යනවා දැන්. හිතන්නේ දැන් අපි යන්න ඕනේ ඉස්කෝලේ පැත්තට. වියම් බලන්න ආව කොහේ ඉන්නවද දන්නේ නැහැ. මේ අස්සෙන් දාලා යන්න. කොකටත් ආරක්ෂාවට හැංගිලාම යන්නේ හොඳයි. වක්කින් දාගත්තා. මැප් එකේ පුවා අපි යා ඉස්කෝලේට. ඔන්න ඉතින් අපි ආවා ඉස්කෝලේට. අපිට ඉතින් කරන්න තියන්නේ මේ අඬුව අරන් ගිහිල්ලා පොඩි දැල් කෑල්ලක් තියෙනවා කපලා අපිට ඕනි ටින් ටික ගන්නවා. අපි හැරිය අපෙන් ඉල්ලුවනේ මේ ටින් ටික ගන්න තමයි අපි මේ යන්නේ. මේ පැත්තෙන් දාලා මූණටම වුණොත් හරියන්නේ නැහැ. ආවා හරි දැක්කා. දුවන විර වෙන්න දුවපා දැක්කනවා පොඩි. ආයි ඉතින් ගිහිල්ලා මේ පැත්තට බලමු නවද කියලා. ආයෙනවා තාම වෙනවා මේ පස්සේ. තාම වෙනවා. මහලොකු දෙයක් කරන්න නෑ ඉතින් පුරුදු වටේම ගගා ඉන්න දින්නේ බේර. මේක මේ වටේ ගෙවුවොත් අපිට ඉතින් ආවෙන් නිකම්ම බේරද. ඉස්කෝලේ වටේ ඕම ගිහිල්ලා ඔන්න ඔය හරියට වගේ ආවට පස්සේ ආවට අපි හොයාගන්න බැරි. හරි සිම්පල්. මට මොකෙද්ද බං ඔය ආව අපි යන් මේ වටෙන් ගිහිල්ලා අර මේ දැල කපා ගන්න තියෙනවා. දැල කපලා තමයි අපිට කෑන් ටික ගන්න තියෙන්නේ. බලමු ආවෙනවද කියලා නෑ. ෂේප් එකේ යන්න තියෙන්නේ. මම හිතනවා අපි ආරක්ෂිතයි කියලා. අපි යනවා දැන් දැල කපන්න. මෙන්න මෙතන තියෙනවා දැල කෝ හැරියා. ඉතින් දැල කැපුවා. යා ටින් ටික ගන්න තියෙන්නේ. ඉතින් ඔය ටික අරන් තමයි අපි හැරියට ඔය ටිකක් දෙන්න. උර ටින් ටිකක් අතවා ගන්න බැටෝ තරයි ඒකටත් මහ වේවා. හරි ඉතින් අපි යන්කෝ දුල ගිහිල්ලා මේ ටින් ටික දාගමු අපේ බයිසිකල් බකට් එකට. ඊට පස්සේ ඉතින් අපේ වගේ තමයි ආයි හාව ගන්න ඕවා. වෙනස් වෙන්නේ නැහැ. ඕකේ අපි දාගමු මේක බයිසිකලේ බකට් එකට දාගෙන අපි යන් මැප් එකෙන් අපේ ට්‍රී හවුස් එකට. හොඳයි ඉතින් අපි ආවා අපේ ට්‍රී හවුස් එකට. අපි ගමු අපේ කෑන් ටික ගිහිල්ලා දෙන්න ඕනේ හැරියට ගිහිල්ලා දෙමු අපි කෑන් ටික. ආව මේ ළඟපාතම තමයි ඉන්නේ. අපිට කතා කරලා එනවා. ඔන්න හැරි ගන්න හැරි ඔය ටික ඉවලුන් තමනත් තියෙන හරි එන්න ටික අපේ බකට් එකේ දාමු. අපි ගිහිල්ලා අරන් එමු ටික. ඉන්නද බලන්න ඕනේ මුලේ. දුවන්නේ නැහැ පැන්නා. හරියට හරි ආව අපිව දැක්කා. ඒ ඉතින් දුවන්න තියෙන්නේ ගස්කල් ගලවගෙන. දිවිල්ලක් තමයි දැන් තියෙන්නේ. ආව කොහෙන් හරි අපිව දැක්කා. මම හිතන්නේ ආව ඉන්නේ ආවෝ පැත්තේ. ඊට ගල දිනවා. වැඩි ගණන් ගන්න පයාලුවනේ මම මේ වීඩියෝ කැල්ල ස්පීඩ් කරලා තියෙන්නේ. මොකද මාව ආව පිළිම්ම විනාඩියකටත් එහා පැත්තේ එළෙව්වා. බේරෙන එක වෙනම ගේමක්. ටෙම්පල් රන් ගිහුවා වගේ. දුවන ඉවරයක් නෑ. හරි අපිට ආව මගේ අරගන්න පුළුවන් වුණා. අපි ගමු යන ටික. ටිකක් දෙන්න බෑ හරියට. ඊළ දෙමු. ගහ උඩට නගින්න ඕනේ. නැග්ගා. හරි
තිබ්බ මේ සෝටිය. තව තියෙන අයිටම්ස් දෙකයි. ඒ අයිටම්ස් දෙක ගන්නත් අපි යමු. මම හිතන විදිහට ආව මෙතනම ඉන්නේ. ඔය පේනවා ඉතින් ආව යනවා. අපි ආව එහාට යනකම් මම ඔයාලට කියන්නම් පොඩි දෙයක්. මේ වීඩියෝ එකට ඉතින් තාම ලයික් කරේ නැත්නම් ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. සහ අපි YouTube channel එක පැත්තට යන්න. ගිහිල්ලා වීඩියෝස් ටික බලන්න. හොඳ නම් subscribe පාරකුත් දාන්න. හොඳයි අපි බැහැගමු හිමීට. හිමින් සැරේ බැහැගමු. හිමින් සැරේ බැහැගෙන ඔහොම යද්දී අපි වහාව දැක්කා. පුදුම වදයක් තියෙන මේ හාවගේ. ඇත්තටම මුට S2 නෙමෙයි තියෙන්නේ. මූට කොහෙන් හරි අපිව පේනවා. මම තාම හාව දැක්කේ නෑ. දැක්ක. දෙන්නම් දැක්කා. කන අයිනෙන් ගියේ. හොඳයි. දුවන්න තියෙන්නේ මොනා කරන්නද? දිවිල්ලම්ම තමයි තියෙන්නේ. යමු මේ වටේ ගහලා. එන්නාවට හොයාගන්න බැරි වෙනවා වගේ. හරි දැන් ෂේප් වුණා. අපි යන් ඉස්කෝලේ පැත්තට. ඉස්කෝලේට තමයි යන්න තියෙන්නේ. පොඩි අයිටම් එකක් වෙන ගන්න. අපි ඒක කරන මතකුණා ගිය පාර ගිය වෙලාවේ. අපි දැන් ගිහිල්ලා ඒක ගමු. ඒ මුකුත්ම නෙමෙයි. අපි ගන්න යන්නේ රිමෝට් කන්ට්‍රෝලර් එක. ඒක ඕනි වෙන්නේ අපිට අර ලිස්ට් එකේ තිබ්බ බැටරිය. අන්නේ බැටරිය ගන්න. ඊට කලින් මේ නියන ගමුකෝ. නියන ගිහිල්ලා බාස්කට් එකට දාගමු නැත්නම් ඔකත් අමතක වෙයි. ආව පස්සෙන් එලවන් එච්චි. ඔව් හරි. අපි නියන දාගමු අපි බාස්කට් එකට. අපි යන් රිමෝට් කන්ට්‍රෝලර් එක ගන්න. ආවත් ළඟපාතම ඉන්නවා වගේ මට හිතෙන්නේ. අපි බලමු. හරි. ආවා මෙතන ඉන්නේ. හිමින් සැරේ යන්න තියන්නේ ආවට මාට්ටු නොවෙන්න. ගියා මෙන්න මෙතන මේ වැලි කොටේ අපේ රිමෝට් කන්ට්‍රෝලර් එක තියෙනවා. ගත්තා. මේ යන්න බෑනේ ගෙලින්ම. කිව්වොත් මුණට අවු වෙනවා. අනක් පැලෙන්න දෙන්නේ ඔක ආව වුණොත්. ඉතින් අපි දැක්ක ගමන් මෙන්න මේ අපේ සුපුරුදු වටේ දුවන්න ඕනේ. ඒකත් දැන් නම් ටිකක් කෙටි කරා එක මෙතනින් ගියා. ඔයගොල්ලෝ කැමති විදිහකට ඉතින් බේරෙන්න දුවන්න තියෙන්නේ. ඒකට ඉතින් නියමිත කියලා ක්‍රමයක් නැහැ. කැමති විදිහකට කොහොමයි බේරෙන්න දුවන්න තියෙන්නේ. හරි ඉතින් අපි එතනිනුත් බේරලා ආවා කොහොම හරි. අපි මේකත් අපේ බාස්කට් එකටම දාගන්න. බයිසිකලේ. හරි. මම බැලුවේ මොකක්ද බීම තියෙන්නේ කියලා. හරි. අපි යන්නේ දැන් ෆාම් එකට. ෆාම් එකේ තමයි අපිට දැන් ඕනි වෙන අයිටම්ස් දෙකක්ම තියෙන්නේ. අපි ඒකට ගිහිල්ලා ඒකත් සුද්ධ කරගෙනම එමු. හරි අපි දැන් ෆාම් එකට ආවා. ෆාම් එකට ආවට පස්සේ අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ රිමෝට් කන්ට්‍රෝලර් එක. දැන් ඔයගොල්ලෝ බලයි මොකටද කියලා රිමෝට් කන්ට්‍රෝලර්. යන්කෝ පෙන්න. මොකටද කියලා. ඕකේ රිමෝට් එකත් අරන් අපි මේ ෆාම් එකේ පිටිපස්සට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා. මේ අස්සට ගිහිල්ලා රින්ගලා මෙන්න මෙතනින් එපුණට පස්සේ අපිට තියෙන්නේ සෙල්ලම් කාර් එකක් පදින්න. රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් පදින්න තියෙන්නේ. ඒ මොකටද කියලා බලන්න. ඒක ඉස්සරහට බලන්න. හරි අපි දැන් පදිමු. මට ඉතින් වාහන පදින එක නම් මහ ලොකු ගේමක් නෙමෙයි. ඔය ලෑලි වලින් අපි කාර් එක යද්දි පැන්නොත් වැටෙන්නේ කෙලින්ම කානුවට. ඔය කානුවට වැටුණා කියන්නේ ආයි එන්න බෑ කෙලින්ම රිස්ටාර්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ආයි මුලින් ඉඳන් පටන් ගත්ත තැන ඉඳන්ම තමයි කාර් එක ආයි වැදන් එන්න වෙන්නේ. ඒකින්ද කානු වලට වැටෙන්නේ නැති වෙන්න ගාන්ට කාර් එක වැදගෙන යන්න ඕනේ. මෙතනින් මිනිස්සුන්ට වැටුනොත් ඉවරයි. ආයි මුලින් ඉඳන්ම තමයි කාර් එක පදින්න වෙන්නේ. මං කෙලින්ම පස්සරයකට වඩා පැද්දා පුරුදු වෙන්නත් එක්ක මම වැටුණා තියෙන කානුවට. ඉතින් ගණන් ගන්න එපා පොඩි උනාම ලේසි. දැන් යන්න දින ජෙට් එක වගේ ගෙනින්න ගිහිල්ලා මේක දාන්නේ කුකුල්ලු කූඩුව පිටිපස්සට. හරි දැන් මේ වෙලෙත් හරි අපි රිමෝට් කන්ට්‍රෝල් එක බිමින් දාලා යන්න තියෙන්නේ දැන් අපේ නියන ගේන්න. නියන ගෙනලා තමයි අපිට කාර් එකේ තමයි අපිට අර තියෙන බැටරිය තියෙන්නේ.
බැටරි ගන්න අපිට නියනවා. ඊට කලින් අපි බිලිපිත් අරන් යා. මවට කිව්වනේ අයිටම්ස් දෙකක් තියෙනවා කියලා ෆාම් එකේ තව. ඒ එකක් බිලිපිත් අනිත් එක තමයි රිමෝට් කන්ට්‍රෝල් කාර් එක. ඒකේ තියෙන්නේ බැටරි. අපි බැටරි ගන්න ඕනේ. නියන එකකින්ද අපි නියන ගන්නෙමු. එක දාන්න. ඕකේ. මම නියන ගන්න හදද්දිම මේකින්න ජරා හාව ඇවිල්ලා මාව කුතලගෙන ගියා. දැක්කන් කනට ගහලා අරන් ගියේ මාව. ඉතින් මොනා කරන්නද? අපිව ආයෙ අර හාවගේ ගුලේ තියෙන කූඩුවටම ගෙනත් දැම්මා. හොඳයි ඉතින් අපිට මහලොකු දෙයක් කරන්න නැහැ. ගලක් අරගෙන මේ වීක් පොයින්ට් එකට ගහලා කඩලා එළියට යන්න තියෙන්නේ. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. බයික් එක ළඟට ගිහිල්ලා බයික් එක අරන් අපිට එළියට යන්න තියෙන්නේ. හාව එනවා ඉස්සරහට තව පොඩ්ඩක්. ආයෙ හවු වෙනවා හාවට. අපි මේ පැත්තෙන් මෙතන තමයි බයිසිකල් එක තියෙන්නේ. ඊළඟ මැප් එක දාගෙන අපි යන් ෆාම් එකට. ෆාම් එකට යන්නේ ඉතින් අපිට කී වැඩේ කරගන්න ඕනේ නැහැ. පුදුම වාදයක් පම් මේ හාවන. අපිට යන වැඩේවත් කරගන්න දෙන්නේ නැහැ. හරි. අපි ආවා ෆාම් එකට. ෆාම් එකට ඇවිල්ලා අපිට දැන් කරන්න තියෙන්නේ නියන ගාරගෙන ගිහිල්ලා අතන තියෙන මුලින්ම ගේට් වල අතන තියෙන කාර් එක අපි එතන පාක් කරපු කාර් එකකින් බැටරි එක අලව ගන්න. හරි ෂේප් එක යන ආවට මට්ටුනවා ඉන්න. ගිහිල්ලා බලමු. එතනින් පොඩ්ඩක් බලාගෙන යන්න ඕනේ. කොහෙන් ඇවිත් දන්නේ නැහැ. හරි මෙන්න මෙතන පිටිපස්සේ තියෙන්නේ. මේ තියෙන්නේ බං අපේ කාර් එක ගත්තා අනිත් පැත්ත හැරෙව්වා. බැටරිය ගැලෙව්වා. හරි බැටරිය ගන්න තියෙන්නේ දැන්. ෂේප් එකේ යමු මට්ටුන වෙන්න. අපි මචන්ලා ආපු පාරෙම යන් ආපු පාරේ යන එක හොඳයි නේද? එක් කවුරුත් දන්නවා. හොඳ නෑ. තව පොඩ්ඩෙන් ආයි අල්ල ගන්න බා. ආපු පාරේ ගිහලා තව පොඩ්ඩෙන් ආවගේ අස්සටම යනවා. හරි. අපි ෂේප් එකේ ආව එළියට කොහොම හරි බැටරියක් දාගත්තා. දැන් අපිට යන්න තියෙන්නේ අපේ ට්‍රී හවුස් එකට. ට්‍රී හවුස් එකට අපි යනවා දැන්. කොහොමද බයිසිකල් බැද යන විදිහ? හරි අපි ට්‍රී හවුස් එක ළඟටත් ආවා. ගමු බැටරිය ගිහිල්ලා හැරියට දෙමු. මං හිතන්නේ බැටරියක් දුන්නට පස්සේ අපිට තියෙන්නේ තව එක අයිටම් එක එකතු කරන්න. ඉතින් ඒක ගන්න එක පොඩ්ඩක් අමාරුයි. හැම එකටම වඩා ඒක චුට්ටක් අමාරුයි මට හිතෙන විදිහට. මට හිතෙන විදිහට. ඒ තමයි අර දුර දක්නයක් තියෙන්නේ. S2 එකෙන්ම බලන්න. අර දුර දේවල් ලං කරලා බලන සීන් එක. අන්න ඒක තමයි. ඒක හරි හාව දැක්කා. දැක්කම මට හාව පේන්නේ නැහැ නේ බං. ඉරාවටම දැක්කේ. අස්සටම ගියා හාවගේ. හරි. මේවට ගාලා ඇති ෂේප් වෙයි. අපි බලමු ෂේප් එක අපිට කොහෙවත් යන්න දෙයක් නැහැ. අපි බිලිපිත් අතර ගන්න තිබ්බනම් ඇති. ගමු බලන්න. හරි බිලිපිත් අතර ගත්තා. දැන් මේ බිලිපිත් අරන් අපි යන්නේ. බිලිපිත් අරන් ගිහිල්ලා මොන මොකුත් කරන්න බෑනේ. බිලිපිත් අරන් යන්නේ මචං මාළු අල්ලන්න. ඉතින් අපි යන්නේ සිරාවටම මාළුවෙක් අල්ලන්න. පිළිගන්න පිළිගැනීම නැත්තම් බලපන් මට වැඩකුත් නෑ. මේ බලපන් අපි යන්නේ මාළුවෙක් අල්ලන්න. ඔයගොල්ලෝ වෙන මෙතන පුටුවක් තියෙනවා. ෆිෂින් ස්පොට් කියලා කියන්නේ එතනට. හරි මාළුවෙක් තුන් ගාලා උඩින් ආවා. කොහොමද මාළු ඇල්ලන්නේ? කොහොම මාළු අල්ලන්න බෑ ඇත්තට. මේ ගේම් එකක් ඉඳලා මාළු උඩින් ආවේ. දැන් බිලිපිත්තක් තිබ්බා මාළුවෙක් ආවා. දැන් බලන්න මට පිස්සුද කියලා නේ. නෑ පොඩ්ඩක් ඉඳලා. ආවෙනවා. තව පොඩ්ඩක් අපි පිස්සු වෙන ගහනවා මට පිස්සුද කියලා බලන්න. නෑ පිස්සු නෑ. මේ අපිට ඔය දුර දක්නේ ගන්න ඕනි කරන බඩු තමයි මචං මේ. බිලිපිත්ත තිබ්බා ඒකේ මාළුවෙක් අල්ලගත්තා. දැන් මාළුවව ගිහිල්ලා උගෙනුත් වැඩක් ගන්න තියෙනවා. අපි ඒක ගියාට පස්සේම කියමුකෝ තැනට. ඕකේ. දැන් අපි යන්න තියෙන්නේ මේක. දැම්මට පස්සේ අර දැන් අපි කලින් ගියාම තමයි මෝලකට. මේ මෝලට තමයි දැන් යන්න තියෙන්නේ. අපි යමු මෝලට ගිහිල්ලා මම කියන්න මොකටද මාළුවා කියලා. ඕකේ ගයිස් අපි ආවා ඉතින් මෝලට. ඇත්තටම මං කිව්වනේ මෝලට ආවට පස්සේ මොකද කියන්න මේ මාළුවා ගෙනා කියලා. අපි ඔය දුර දක්නේ කියන එක මුර කරන්න මේ හාව දාලා ඉන්නවා පූසෙක්. හරි. ඒ පූසට මේ මාළුවව දුන්නට පස්සේ ඌ යනවා මාළුවව තරම් කන්න. ඒතකොට තමයි අපිට යන්න පුළුවන් අර දුර දක්නේ ගාවට. නැත්නම් ඌ කෑ ගාලා ආවව ගෙන්න. එතකොට අපිව මාට්ටු වෙනවා.
හරිද? දැන් අපි යමු මේක ඇතුළට. මෙතන තමයි යන්න තියෙන්නේ. මෙතන තමයි තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතනින් එහාට පස්සේ පූසා ඉන්නවා. හරි. පූසට දෙමු. මාළුවා දැක්කනේ. ඌ අරන් යනවා. කිසිවක් දෙයක් දෙන්නේ නැහැ. ඇය ගන්නෙත් නැහැ. හරි. ඔය තියන්නේ අපි දුර දක්නේ. ඒකත් අපි ගත්තා. දැන් තමයි ඉතින් හොඳ මාරිය තියන්නේ මේකේ. ඔන්න දැක්ක නේද? අපිව දාලා මූ මේකේ වහනවා. ඌ දැනගත්ත අපි මේක ඇතුළේ ඉන්නේ කියලා. දැන් මෙච්චර දුර අපි ආපු එකේ මෙතනින් දැන් තමයි අපි පරිස්සමෙන් ප්ලේ කරන්න ඕනේ. දැන් හාවා කැරකි අපි හොයන අතර වටේනවා. ඔය දැක්කද පාර්ට් වී හොයනවා. ඔන්න කොට දුවන් ආවා. හරි. මම හිතන්නේ හාවා අපි දැක්කා. ඒ පොරට මෙතනට එන්න විදියක් නැහැ. අපි වල්ල ගන්න. වටේ කැරක් ඉන්නේ ඒකයි. පොරට එන්න විදියක් නැහැ මෙතනට. අපි දැක්කා. අපි පොඩ්ඩක් ආවා එහෙට මෙහෙට යනකම් ඉඳලා තමයි මෙතෙන් බැනගන්න ඉන්නේ. ඔය ඇලි දිගේ ගිහලා තමයි අපිට එළියට යන්න වෙන්නේ. දැන් අපිට දොර අරගන්න බෑ. වහපු දොර. ආවා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකම් ඉමු අපි. Let's be friends. හරි ආව යාට ගියා. අපි දැන් පැනගමු. අපිට ගිහිල්ලා මෙන්න මේ ලෑල්ල දිගේ උඩට ගියා නම් හරි. ඔව් හරි අපි උඩට නැග්ගා. දැන් කෙලින්ම යන්න තියෙන්නේ ආවා ඉන්න මෙතන ඉන්න ෂේප් එකේ යන්. හරි. ඔතනින් එළියට පයින්නයි තියෙන්නේ. හරිද? දැන් ඉතින් අපි ගේම් එක දැනටමත් ගහලා ඉවරයි වගේ තමයි. දැන් ඉතින් කොහෙද ආවා අපි අල්ලන්නේ? අපි යන් දුවගෙන යන්. ගිහිල්ලා මේක අපේ බයිසිකල් එකේ බකට් එකෙන් දාගමු. දාගත්තා. ඕ අපිට යන්න දෙන්නේ නැහැ. ආවා අපි දැකලා තින්නේ ඒකයි. පොඩ්ඩක් ආවගෙන් කවර් වුණාට පස්සේ තමයි අපිට යන්න පුළුවන්. මෙතෙන් දැන් පුළුවන්. අපි යමු ට්‍රී හවුස් එකට. හරිද? හරි ගයිස් අපි ආවා ට්‍රී හවුස් එකට. අපි ගමු දුර දක්නේ අතට. අපි යනවා අපේ අන්තිම අයිටම් එකත් හැරියට දෙන්න. අපි දුන්නට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. හරි අපි තියමු එකත් මේස උඩින්ම. හරි ඔන්න ඉතින් දැන් හැරි අපිට කතන්දරේ කියනවා මෙහෙමයි මේකට මේ තමයි මේ වලට ගෙනාවේ මෙහෙමයි කියලා. ඒක ඕගොල්ලෝම බලාගන්න. The cans on the rope will warn us if he's thinking of climbing in. And we need nails and hammer for that. හොඳයි ඉතින් හැරි කියනවා අපිට හෙට උදේට වෙනකන් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් කියලා ආවගේ මේ අයිටම්ස් ටිකෙන්. හරි. Yes, you considered everything, Harry. Well දැන් done. ඉතින් අපි හදන්නේ නිදා ගන්න තමයි. හැරියට ගොඩක් මහන්සිලු. හැරිය කරපු වැඩකුත් නෑ. Tired of waiting for ඌට me? මහන්සිලු. I'm kidding. I'm really අපි tired ටොමියා too. පොඩි I කින්ඩියකුත් wish the දානවා. morning would come faster and our parents would come back. ඔන්න දැන් දෙන්නම ඉතින් නිදාගත්තා. අපි බලමු නිදාගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා. අපි නැගිටිනවා. Harry, උදේ වෙලා දැන්. Harry, where are you? හැරි නෑ. කෝ හැරි? අම්මට සිරි දොරත් කඩලා. මං හිතන්නේ ආවා අපේ හැරියට ෂොට් එක දීලා. ආවා මචං මාව අරන් ගියේ නෑ. හැරියව අරන් ගිහිල්ලා. ගේම් එකේ හැටි මොනා කරන්නද? දුකේ Damn, උඩත් කියන්න වෙනවා හැරි අපිව I දාලා where to ගිහිල්ලා. find you. හරි මැප් එක අරන් දැන් අපිට යන්න දෙන්නේ ආවගේ ගුලට විතරයි. ආවගේ පොට් එකට විතරයි අපිට යන්න දෙන්නේ. දැන් අපි එතනට යනවා මොකද්ද මේ සිද්ධිය කියලා බලන්න. අඩෝ මේක පට්ට ලස්සනයි නේ බං දවල්ට. බලහන්කෝ. ඉතින් වැටලා පුදුම ලස්සනක් තියෙන රැට වඩා. හරි ගේ ඇතුළ ඇරලා තින්නේ ආවගේ. අපි මේ දොර ඇරලා බලමු. ඕ අපි දොර ඇරියා. මොකද්ද මෙතන වෙන්නේ? ආවා. මේ ඉන්නේ බං උස්සපු ළමයි. අපේ හැරියවත් වඩාගෙන හුරතල් කරනවද ඔහෙ? අඩෝ කියතක් අතට ගන්නවා. හැරි. අයියෝ කෑ ගැස්සුණා. ආවා. අපිවත් දැක්කා.
අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඕකේ ගයිස් අපිත් එක දිගටම සෙට්ටලා ඉන්න අදට බයි.